ඔයාලා හැමෝම දන්න මිස් වර්ල්ඩ් තරගයට 2024 ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණු අන්ති ගුණසේකර ගැන තමයි අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ. මිස් වර්ල්ඩ් තරගයට සහභාගී වුණත් මිස් වර්ල්ඩ් කිව්ල දිනා ගන්න නම් අනුදි සමත් වුණේ නැහැ. කොහොම වුණත් අනුදිගේ ඊළඟ ඉලක්කය මිසස් වර්ල්ඩ් තරගය කියලා තමයි ඒ දවස්වල හැමෝම කතා වුණේ. කොහොම අනුදි නම් ඒ දවස්වල මේකට හරි උත්තරයක් දුන්නේ නැහැ. තරගය ඉවර වෙලා අවුරුද්දක්ම යනකල් අනුදි කිසිම සත්‍යයක් බද්දයක් නැතුව එයාගේ වැඩ ටික කරගෙන පාඩුවේ හිටියා. කොහොම වුණත් ඊයේ පෙරේද දවසක අනුදි එයාගේ දීර්ඝකාලීන පෙම්වතත් එක්ක විවාහ කිවිසගෙන තිබුණා. අනිවාර්ය ගැනීමට අපි හදවතින්ම සුබ පතනවා. මිසස් වර්ල්ඩ් තරගය සඳහා සහභාගී වීමට සැපයට යුතු ප්‍රධානම ගුණාංගය තමයි මිසස් වර්ල්ඩ් තරගය සඳහා ඇතුළත් වීමේදී ඇය පිරිමියෙකු හෝ කාන්තාවක සමග නීතියෙන් විවාහ වී සිටීම සහ ඇය අවුරුදු 18ත් 55ත් අතර කාන්තාවක වීම. ඉතින් අපි දැක්කා මිස් වර්ල්ඩ් තරගාවලියේදී අනුදිගේ පෙම්වතා කොතරම් සහයෝගයක් දක්වන පෙම්වතෙක්ද කියලා අපි හැමෝම දැක්කා. අනුදිට මිසස් වර්ල්ඩ් තරගාවලියට සහභාගී වෙන්න ඕන නිසා තමයි අනුදිගේ පෙම්වතා මේ විදිහට විවාහ යෝජනාවක් කරලා තියෙන්නේ කියලා හැමෝම කියන්නේ. අනුදිගේ ආදරණීය පෙම්වතා ඉතාමත්ම පෞද්ගලික විදිහට ලස්සන ඉවෙන්ට් එකක් විදිහට අනුදිට විවාහ යෝජනාව ඉදිරිපත් කරන තැන හරිම ලස්සනට සකස් කරලා තිබුණා. වැඩි ප්‍රසිද්ධියක් නැතුව ඉතාම පුංචි විදිහට සකස් කරලා තිබුණු මේ විවාහ කිවිස ගැනීම එච්චරම පුංචි වුණත් විවාහ මංගල්‍යය නම් ඉතාම ලොකුවට තියෙයි කියලා අනුදිට යාගේ පෙම්වතා විසින් දීලා තිබුණු විවාහ කිවිස ගැනීමේ මුද්දෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඉතාම වටිනා තියෙන්නේ මුද්ද. එක ලස්සන පින්තූර ගොඩක් අනුදි තමන්ගේ Facebook ගිණුමේ දාලා තිබුණා. මේ පින්තූර වලින් අපිට අනුදි කොච්චර සතුටින්ද කියලා දැක ගන්න පුළුවන් වගේම අනාගත විවාහ කළවරු රචන තරගයට අනුදි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. ගිය අවුරුද්දේ මිසස් වර්ල්ඩ් දෙවෙනි දැනට පත්තුනේ අපේ ලංකාවේ ඉෂාරි අමාන්ද. ඒ අවුරුද්දේ මිසස් වර්ල්ඩ් කිව්ල දිනා ගන්න නම් අපේ රටේ නැති වුණාට මේ අවුරුද්දේ අනුදි ගුණසේකර නිසා අපිට ඒ ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා තමයි හැමෝගෙම බලාපොරොත්තුව. ඉතින් මේ විවාහ කිවිස ගැනීමට අපි අනුදිට හදවතින්ම සිල්පතනවා වගේම අනාගතයේ ලෝක විවාහ කරු රචන තරගයට අනුදිට සහභාගී වෙන්න අවස්ථාව ලැබිලා ලංකාව නියෝජනය කරලා ලංකාවට ලෝක විවාහ කරු රචන කිරුල දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.